Nona, Nona, Nona ගෙදර කවුද? ගෙදර කවුරුවක් පේන්නේ නැතේ? කවුද ඔය ගෑ ගහන්නේ? ආච්චි අම්මා. ආච්චි අම්මා. කෝපි කරුංකා තියෙනවද? කෝපි කරුංකා. ඔව්. කෝපි කරුංකා නැහැ. යකඩ කෑලි පිත්තල බඩු එම. පිත්තල බඩු පොඩි යකඩ කෑලි පිත්තල බඩු තියෙනවද? කරුංකා කෝපි යකඩ කෑලි නම් නැහැ කොළුවෝ. පරණ පිත්තල පහන් කබලක් නම් තිබුණ කොළුවෝ. පොඩ්ඩක් ඉන්නකෝ මං අරන් එන්නම්. සරි ආච්චි අම්මා. පොඩක් වෙලා බලන්න. දෙපිරයි. මේ පහන මං ගැටිච්ච කාලේ එංගලන්තේ සුදු මහත්තෙක් මට තෑගි කරලා ගියේ පහනක්. දැන් ඉතින් මට මේක තියාගෙන අල තම්බන්නේ. ඒක නෙමෙයි කොල්ලෝ. මෙන්න මේක කීයක් වටිනවද? මේකද ආච්චි අම්මා. ආච්චි අම්මා මේක ටිකක් මේක නම් හොඳටම පරණ වෙලා චවුත් වෙලා තියෙන්නේ. මේකට ආච්චි අම්මා රුපියල් 500 දෙන්න 500 500කට වැඩින වටින්නේ ආච්චි අම්මා 500 දෙන්න 500 500කට මේ පහන දීලා ලයිට් ගිය වෙලාවට මං අහවල් එක පත්තු කරන්නද? මේ පහන මං රුපියල් 500කට දීලා මොනව කරන්නද? ඔන්න දීපන් මෙහාට. රුපියල් 10කට නම් මේක කරලා දාමු. ආච්චි අම්මා කලබල වෙන්න එපා. ඉතින් කලබල වෙලා බිස්නස් කරන්න බෑනේ. අපි පොඩ කතා කරලා බලමු. අපි එහෙම නේ මේ අපි සාධාරණව අපි රුපියල් 750 දෙනම්. ඒක ආච්චි අම්මා මේ පොඩක් කියන ආච්චි අම්මා පොඩක් කියන කලබල වෙන්න එපා. හරි ආච්චි අම්මට තමයි රුපියල් 1000ක්ම දෙන්නම්කෝ. හරි 1000ට අපි මේ බිස්නස් එක කොල්ල දාමු. ඒකනේ මං උඹට කිව්වේ මේ පහන වටිනවා කියලා. පහන ලයිට් ගිය වෙලාවට ඕක විතරයි පත්තු කරන්න තියෙන්නේ. අවුව ශරයි නේද ආච්චි අම්මා? බොබුද සීතල වතුර විදුරුවා. තාක් හිටපන්කෝ. මං සීතල වතුර එකක් අරගෙන එන්න. ආපුතේ වතුරේ කොහේ මක බෑ වෙලාද? මගේ පහනක් තරම් මට සල්ලි දෙන්නේ නැතුව ඕන්ට හෙන හත්තම ගහන්න ඕන. වල් හැට්ට දාලා නෑ දූවිල්ල 7 අවුරුද්දක් තිස්සේ. අල්ලා දෙයියෝ අයියෝ අනේ දෙයියා බුදුරුවනේ දෙයියෝ බලා ගන්නානේ අල්ලා දෙයියෝ මොකද්ද මේ වෙනවා මොකද්ද දෙයියෝ මේ දරුවා මන් නුඹට වර 3ක් ලබා දෙනවා. මොකද කිව්වා තුන්වරක් එක 3යි තුන්වර 2 6යි තුන්වර 3 9යි තුන්වර 4 12යි. මොකද්ද මිනිහෝ සම්සේ කරන්නේ? මං තමුසෙට කිව්වේ වර 3ක් දෙන්නම් කියලා. තුන්වර චක්‍රේ කියවන්න නොවේ. මම මුතේ. මක කිව්වා
භූතෙක් කිව්වා භූතෙක් මොකද ආයිෂේ බය වෙලා භූතය කියන තරම් නපුරු නෑ මං ආවේ තමුසෙට වර 3ක් දීලා යන්න මක්කද භූතමාලි කිව්වා වර 3ක් දෙනවා කිව්වා ඒ කියන්නේ භූතමාලිට ඕනෑ දෙයක් කරන්න පුළුවන් ඈ එහෙමද ඕන දෙයක් කරන්න පුළුවන් ඒ කියන්නේ මං ඉලන ඕන දෙයක් දෙන්න භූතමාලිට පුළුවන් ඔව් මට ඕන දෙයක් මවන්නත් පුළුවන් අතුරුදහන් කරන්නත් පුළුවන් අනේ ඒක ශරි ශරි මං ඉලන හරි මොකද මේකගෙන් ඉල්ලන්නේ කල්පනා කරේ අයියා නානා මොකක් හරි හරි එහෙනම් භූතමාලිට පුළුවන් නම් මට ලක්ෂණ ගෑණියෙක් මවලා දෙන්න හරි ලක්ෂණ ගෑණියෙක් මවලා දෙන්නකෝ භූතමාලිට පුළුවන් නම් හරි ඔන්න මම පළවෙනි වරේ නිලව ලක්ෂණ ගෑණියෙක් හරි මල්ලේ හරි ආනා රූණ කටුස්සා එලගෙඩි පැලගෙඩි ගෑනු මෙහෙන් වර ගෑනු ළඟට වර අඩේ භූතමාලේ මම කියලා දේ ආපම් භූතමාලේ අනේ ආපම් මම භූතමාලේ මේ ගෑණි මගේ සංසාරේ පුරාම මගේ පස්සේ ගෙන මේක කරුමයක් පල්ලියේ අනේ බුදු අම්මේ මට නම් එපා පුළුවන් නම් මේ ගෑණි අතුරුදාන් කරලා දාපම් භූතමාලේ වදින්නම් පුළුවන් නම් අතුරුදාන් කරපම් මල්ලියේ අයියට එපාන මං කියා ගන්නම් භූතමාලි ඒක වාහකතේ නම් අතුරුදාන් කරපේක මාලි අපි භූතමාලි අපි මේව කරමු භූතමාලි හරි අපි මේව කරමු මම මේ ඇඳගෙන වස්ත්‍රේ තියෙනවනේ මේ වස්ත්‍රේ අපි මේක රත්තරනින්ම වන්න පුළුවන්ද හරි පුළුවන් නම් එහෙනම් භූතමාලි මට මේක රත්තරනින්ම වලා දෙන්න පිංචිත වෙනවා භූතමාලි යන තැනකට හොඳින් ඉන්න ඕනේ විලාසිතා නතරවචන විලාසිතා ජකවා මොකද යකෝ කලේ බලපන් වස්තර රත්තරන් තියා ඇඳන් ඉඩපු නූල් පොටවත් නෑ යකෝ විලි රච්චා මට බැරි මගුල් ඩොකර යකෝ පාව විනාශ කරන්න එපා මිනිස්සු බලයිද ඉක්මන් කරපන් හරි අයියේ පොඩ්ඩක් ඉන්න මම හරි ගස්සන්න වරදක් කළ සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි තෝබාර භූතෙක් නියකෝ තොට එක වැඩක්වත් හරියට කරන්න බැද්ද බලපන් මේව කොහොමද පාරේ යන්නේ කියලා විලි ලැජ්ජායි වේ යකෝ කාලේ තොපිට බැරි වෙන නොකර ඉන්න තිබ්බේ භූතයා මම මොකද අප්පා ඊළඟේ තව වරයක් නම් තියෙනවා ඒ උඩට මූ මොනවා කරයිද දන්නේ මගේ තීරණ එකත් අතුරුදහන් කළා දායිද දන්නේ අප්පා කොයිකටත් අපි ගෙදර කියලා පාතේ වාට කියනවා අන්තිම වරේ ඉන්නකට කියලා අरे යමකෝ මුතමාලි යමක් ගෙදර දැන් මොකක් කරන්නද යන් මේ වාරි යන් කැලෙන් හරි යන් Oh my God! A few moments later. Fatima! Apa මේ ගෑණි කොහෙද Fatima? මේ ගෑණි කොහෙ ගිහිල්ලාද දන්නේ අප්පා? මේ වගේ වෙලාවට නැති ගෑණි මොකනද අප්පා? Mangkola ware ko Fatima bandap pendana. Ware ඉක්මනට ware. ඒ බලන්න. මොකද්ද මිනිස්සු තමුසේ ගාව තියෙන මන්න දන්න බඩ. ඔක්කොටම කලින් අනුමත දාගෙන වරින් ගිහිල්ලා. Fatima මේ පොඩක් එන්න මේ බලන්න මට පොඩි පරණකකින් හම්බුණා පොඩි වස්තුවක් මේකේ ඇවිල්ලා පහනක් මේක නිකම්ම පහනක් නෙවෙයි ඈ Fatima දන්නේ මේක ඉතින් මට භූතෙක් එළියට ඇවිල්ලා වර 3ක් තමයි දුන්නා. ඔව් වර 3ක් දුන්නා. භූතේ
භූතයෙක් ඉන්නවද? භූතයෝ? අලි පාතිමා පොඩක් ඉන්නකෝ. පොඩක් ඉන්න මම පාතිමාට පෙන්නන්නම්කෝ. මොකද්ද? භූතයෙක් ඉන්නවා. මම පොඩක් පෙන්නන්න පාතිමාට භූතයෙක් පෙන්නන්න. පොඩක් ඉන්න. පෙන්නහම් බලන්න භූතයා. එපා මේ භූතයා හරි හොඳයි භූතය ඇවිල්ලා තියෙන්නේ පාතිමා අපිට වර 3ක් දෙන්න. හැබැයි ඉතින් වර 3ෙන් මේ වර 2ක් නම් ඉවරයි. වර 2ක් ඉවරයි. ඉතින් දැක්කනේ වර 2ක් දීලා ඒ දෙක නම් හරි අපි බලමු ඊළඟ වරයක් මොනවද අපි දැන් පාතිමා මේ භූතයාගෙන් ඉල්ලන්නේ. තෝ වර 2ක්ම ඉවර කරගත්තද? අයියෝ මුවගේ එකෙක් නම් අන්තිම වරේ දිනවනේ. ඒ කුඹල එකෙක් තවත් දෙන්න. භූත මල්ලි මගේ මේ දුන් ටික ඔක්කොම රාත්තරන් වලින් මවලා දෙන්න. පොඩක් කියන පාතිමා අනේ කියලා දැනකට වදින පාතිමා ඔය වැඩේ නම් කරන්න එපා. ඔය වැඩේ කරන්න බෝ රත්තරන් ඇඳුමක් එල්ලලා තමයි මාව නැති කරලා මාව නිර්වස්ත්‍ර කරලා මම දැක්කනේ ආපු විදිය. ඒක නිසා කියන දැනකට වදිනම් ඇඳුම් නම් ඉල්ලන්න හිටපු ගමන් ඔයගේ දේවල් අන්නලා ඔය විනාශ කරලා දානවා. අපි වෙන මොකක් හරි ඉල්ලමු. එහෙමද? එහෙනම් ඉල්ලනවත් එකේ වටින හැමදාටම තියාගන්න පුළුවන් එකක් ඉල්ලන්න ඕනේ. මොකද්ද මං ඉල්ලන්නේ? භූත මල්ලි මට සුපිරි තාට්ටු 3 ගයක් මවලා දෙන්න. අන්න හරි පාතිමා අපිට ඉන්න සුපිරි ගයක් ලක්ෂණ ගයක් මවලා දෙන්න අපි භූත මලේර කියමු. ආයිත් මොකටද අක්කේ අමුතුවෙන් ගෙවල් මවන්නේ? මැව්වා වගේම වැඩේ කරලා දෙන තැනකට ගියා නම් ඉවරයිනේ. ඒ කිව්වේ භූත මල්ලි. අතේ ඇති මුදලට හිතේ ඇති නිවහන ඉදි කරවා ගැනීමට නම් නවෝද ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් තමයි. ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරීම් වාස්තු විද්‍යානුකූලව හා නවීන තාක්ෂණයෙන් යුතුව අනර්ගනිමාවකින් හා වගකීමක් සහිතව වැඩබිම් නිරන්තර ඉංජිනේරු අධීක්ෂණය යටතේ පළපුරුදු ශිල්පීන් අතින් ඉදිකරවා ගැනීමට ඔබත් පැමිණිය යුතු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් අතර ප්‍රමුඛයා නවෝද ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් හොරණ. එහෙනම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. සාධාරණ මිලකට වැඩේ කරන නිසා බය වෙන්න දෙයක්වත් නැහැනේ. WhatsApp නම්බරේ පළවෙනි කමෙන්ට්ස් එකේ පින් කරලා තියෙන නිසා ඕන කෙනෙකුට ගන්නත් පුළුවන්. නෑ ඕන්න ඔය භූත මල්ලි අපේ ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්නේ. මේ වඩන්නේ මගේ තුන්වෙනි වරේ හැටියට මට සුපිරි තාට්ටු 3 ගයක් මවලා දෙන්න. ආයි මොනක්වත් ඕනේ කිව්වෙක් කරන්නකෝ යා. පානිත වෙනවා. භූත මල්ලි මේ වාට පැහිටකම් වලින් වැඩක් නෑ භූත මල්ලි. අපි මේ අන්තිම වරේ තියෙන්නේ මේක ඕන වරද්දක් නැතුව අපිට ලක්ෂණ ගයක් මවලා ඕනේ හොඳේ. හරි ලක්ෂණ ගයක් මවලා දෙන්න. හරි භූත මල්ලි මවන්නකෝ. ඔන්න එහෙනම් අහසේ උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ. අහසේ මාලිගා තැනුවට අපි පොළවේ සිටින්නේ. අනේ නෝන සමා වෙන්න. දාම් වෙනවා දූම් වෙනවා. සමාව කොහෙද අප්පා අපි මේ වැඩෙන් ඉන්නේ කොහෙද? මේකට හල්ලලා දාපම් මුන්ට ඔහොම තමයි වෙන්න ඕනේ. අයවිඩ ඇසරපුුවෙන් ගහලමාව පැන්නවා අයට සිනිදු නැතට සොදුරු පහර දරුණු ඇගෙසරෙක්කු අයට සිනිදු නැතට සොදුරු පහර දරුණු ඇගෙසරෙක්කු